ලංකාවේ සල්ලි වලින් ලක්ෂ 1180ක්. හැබැයි මාරම සිද්ධිය කියන්නේ මේකේ ඔරිජිනල් ප්‍රයිස් එක වෙද්දි ඇමරිකන් ඩොලර් 90000ක් වගේ සුළු ගණනක්. ලංකාවේ තියෙන 300ක මාරක බදු මුදලත් එක්ක තමයි මේක ලක්ෂ 1180ක පිස්සු හැදෙන මිලකට යන්නේ. ඉතින් ලංකාවේ ලොකුම සල්ලිකාරයෝ සහ දේශපාලනඥයෝ පොරකකාගෙන ගන්න මේ ජපාන් සුපිරි බීස්ට් එක ඇත්තටම worth itද? Toyota Land Cruiser 300. ඔයාට මේ වගේ ලක්ෂ 1180ක දැවැන්ත සල්ලි කන්දරාවක් තිබ්බොත් මුළු ජීවිත කාලෙම සුපිරි ලක්ෂරි කාර් කිහිපයක්ම අරන් සැපේ ඉන්නවද? නැත්නම් ලංකාවේ පාරවල් වල රජෙක් වගේ යන්න මේ වගේ එකම එක Land Cruiser 300 එකක් ගෙදර ගේනවද? මේකේ පෙනුම දැක්කත් ලංකාවේ ඕනෑම පාරක ලොකුම VIP ගැම්මක් ගන්න පුළුවන්. හැබැයි මේ අලුත් මොඩල් එකේ කලින් තිබුණු V8 එන්ජිමක් නැහැ. ඒ වෙනුවට ටොයෝටලා මේකට දීලා තින්නේ පුදුම හිතන තරම් powerful 3.5 ලීටර් twin turbo V6 එන්ජිමක්. performance ගැන කිව්වොත් ඔරුව විකාර වෙනවා. මේ වගේ දෙවෙන්ත SUV එකක් වුණාට මේකේ horsepower එක 409ක් වෙනවා. ටෝක් එක 615 නිව්ටන් මීටර්. හිතාගන්න පුරුවන්ද? මේ වගේ බර බ්ලොක් එකක් බිඳුවේ ඉඳම් 100ට යන්නේ තත්පර 6.7යි. ටොප් ස්පීඩ් එක පැයට කිලෝමීටර් 210ක් වෙනකම් ලෙහෙසියෙන්ම යනවා. මේකේ තියෙන මල්ටි ටෙරේන් සිලෙක්ට් සහ අලුත්ම සස්පෙන්ෂන් ටෙක්නොලොජි එක නිසා ලංකාවේ තියෙන ඕනෑම මඩ පාරක, කැලෑ පාරක වගේම ගම් වතුරක වුණත් කිසිම බයක් නැතුව රජෙක් වගේ යන්න පුළුවන්. ඇතුලේ තියෙන ලක්ෂරි සැප පහසුව ගැන නම් කතා කරලා වැඩක් නැහැ. ඉතින් ලංකාවේ පාරවල් වල හැටියට හැමෝම හැරිලා බලන ලංකාවේ ලක්ෂ 1180ක් වෙන මේ Land Cruiser 300 එක ඇත්තටම සල්ලි වලට වටිනවද? නැත්නම් ඒ සල්ලි වලින් යුරෝපීය සුපිරි ලක්ෂරි Range Rover එකකට යන එකද වඩාත්ම වටින්නේ?